ළමයි මාතෘකාව ආදේශ කිරීම. ආදේශ කිරීම. දැන් කියලා දෙන්න හදන්නේ ආදේශ කිරීම කියන්නේ මොකක්ද කියලා. මෙන්න මෙහෙම සිද්ධියක්. හොඳට තේරුම් ගන්න. මම මේ කියලා දෙන උදාහරණේ ආදේශ කරනවා කියන එකේ තේරුම හිතා ගන්න. මෙන්න මෙහෙම. දැන් ඕගොල්ලෝ ඉන්නව නේද කට්ටිය? ඔයාලා තමයි ක්‍රිකට් මැච් එකක් ගහන්න යන්නේ. ඔය ඉන්නේ උතන ක්‍රිකට් මැච් එක ගන්න ටීම් එක. අර්ධ කෑ ගහන්න එපා. හරි. දැන් හිතන්නකෝ හවස තමයි මැච් එක තියෙන්නේ. හවස තියෙන්නේ. ඒතකොට හවස කියන්න කලින් උදේ ඔබ ප්‍රැක්ටිස් කරනවද නැද්ද? ප්‍රැක්ටිස් කරනවනේ. හරි. ටීම් එකේ දැන් කැප්ටන් මනුජ කියලා හිතන්නකෝ. හරිද? රයිට්. මනුජ සෙල්ලම් කරන ඉරියව්ව තමයි වේගපන්දු. වේගපන්දු කියන්නේ මොනවද ළමයි? අර දුවගෙන හයියෙන් දාන්නේ නේ? අන්න වේගපන්දු. මනුජ සෙල්ලම් කරන ඉරියව්ව මොකද්ද? වේගපන්දු දාන්නේ. එතකොට දැන් හවස මැච් එකේ ඉඳන් මෙයා උදේ ප්‍රැක්ටිස් කරනවා. දැන් උදේ ප්‍රැක්ටිස් කරනවා බෝලෙන් දුවගෙන ඇවිල්ලා දානවා විකට් එක ගාට වදින. හරි නේද? දැන් පොඩි ප්‍රශ්නයක් එනවා මෙයා දුවගෙන ඇවිල්ලා එහා පැත්තේ සෙල්ලම් කරන යාළුවා බෝල් දාන තව කෙනෙක් ඉන්නවා. එයා දාන බෝලේ කකුලේ වදිනවා මෙයාගේ. මාර වැඩේ කැප්ටන්ගේ කකුල කැඩෙනවා. මොකද වෙන්නේ? මනුජගේ කකුල කැඩෙනවා. අහගෙන ඉන්න. මනුජගේ කකුල කැඩිනම යනවා. එතකොට මනුජට හවස් සෙල්ලම් කරන්න පුළුවන්ද බැරිද? බෑනේ කකුල ඉතින් එල්ලගෙන සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ. අන්න කකුල කැඩිලා මනුජට සෙල්ලම් කරන්න බෑ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මනුජ සෙල්ලම් කරන්න බැරුණා කියලා එතනට වෙන කෙනෙක් දාන්න වෙනවද නැද්ද? වෙනවනේ අනිවාර්යෙන් මැච් එක තියෙනවානේ. අන්න වෙන කෙනෙක් දාන්න ඕන. හැබැයි දාන්න ඕන කෙනා එයා වගේම කෙනෙක්. ඒ කියන්නේ එයා වගේම සුදු ලස්සන නෙවෙයි. හරිද? එයාගේ වගේම කියන්නේ පෙනුම නෙවෙයි. එයාගේ හැකියාව මොකද්ද? බැට් කරන එකද? හිමීට දඟපන්දු දාන එකද? වේගපන්දු දාන එකද? එහෙනම් මෙතෙන්ට ආදේශ කිරීමක් කරන්න වෙනවා. වේගපන්දු දාන කෙනෙක් තමයි නැති වුනේ. මනුජ නැති වුණා වේගපන්දු දාන කෙනෙක්. එහෙනම් ඒ වෙනුවටම වේගපන්දු දාන කෙනෙක්ම නේද උනේ? අන්න ආදේශ කරනවා කියන්නේ එකක් අයින් වෙනකොට ඒ වගේම තව කෙනෙක් එතෙන්ට දාන්න ඕන. තේරුණා නේද? ආදේශ කරනවා අන්න. මනුජ අයින් වුණා. මනුජ අයින් වුණාට පස්සේ මනුජ වෙනුවට තව කෙනෙක් දානවා. අන්න ඒකට කියනවා මොනවා කිරීම කියලාද? ආදේශ කිරීම. ඒක මේ වීචීය ප්‍රකාශන පාඩමට එන්නේ මෙන්න මේ විදිහට සුදු පුතාලා. මම ප්‍රශ්නයක් ලියනවා මේ බලන්නකෝ. මම ලියනවා x සමානයි 2 වන විට. හොඳට බලන්න. x සමානයි 2. ඒකේ තේරුම මොකද්ද? x ගේ අගය කීය කියලා තියෙන්නේ 2යි. අන්න මෙතන ආදේශ කිරීමක් තියෙන්නේ. x අකුර තියෙන තැනට කීය දාන්න ඕන? 2. x අකුර වීජීය ප්‍රකාශනයක් ලියලා තියෙනවා නම් ඒ වීජීය ප්‍රකාශනයේ x අකුර වෙනුවට කීයද අපි දාන්නේ? 2 ආදේශ කරන්නේ. එයා වෙනුවට තව කෙනෙක්. x සමානයි 2 වන විට මෙන්න මේ ලියන වීජීය ප්‍රකාශනය අගය හොයන්න කියලා කියනවා. x ධන 7 කියන වීජීය ප්‍රකාශනය අගය හොයන්න කියලා කියනවා. අගය සොයන්න කියලා මම ඔයාලට ලියනවා. අන්න එහෙනම් අපේ වීජීය ප්‍රකාශනය මෙන්න මෙයා නේද ළමයි? x ධන 7. මේ x ධන 7 කියන වීජීය ප්‍රකාශනයේ x වෙනුවට කීයද ආදේශ කරන්න ඕන? එනේ ඉතින් අපිට හිතෙන් ගන්න බැරිද x වෙනුවට කීයද? 2. 2යි 7යි කීයද එකතු කරා? හැබැයි ඔක හිතෙන් ගත්තර ලකුණු ගන්න මේක ලියලා පෙන්නන්න දෙපේ. එහෙනම් අපි වීචීය ප්‍රකාශනය ලියා ගන්නවා මෙන්න ළමයි x ධන 7 සමානයි x වෙනුවට කීයද අපි ආදේශ කරන්නේ? 2 ධන 7. දැක්ක නේද? 2යි 7යි එකතු කරාම උත්තරයක් එනවා කී කියලාද? 9. අන්න ළමයි අපිට ආවා මේ වීචීය ප්‍රකාශනයේ උත්තරය x සමානයි x ධන 7 කියන උත්තරේ x අගයට 2 ආදේශ කරාම උත්තරයක් එනවා කියලාද 9 කියලා. ආවද නැද්ද? අන්න මෙන්න මේක තමයි අපි 6 වසර මට්ටමේදී වීචීය ප්‍රකාශනවල ආදේශ කිරීමේදී කියලා දෙන්නේ. තේරුණාද? තව උදාහරණයක් කියලා දෙන්නම් සුදු උදාහරණ මේ බලන්න. x ම තියෙන්න ඕනේ නෑනේ. මනුෂ්‍ය කැමති අකුරක් කියන්නද? y. y සමානයි 5යි කියලා මම ලියනවා. අන්න දෙන වීචීය ප්‍රකාශනයේ y කියන තැනට කීයද ආදේශ කරන්න ඕනේ? 5. y සමානයි 5 වන විට මම ඔයාලට දෙනවා මෙන්න මෙහෙම. y ඍණ 1 කියන වීජීය ප්‍රකාශනයේ අගය සොයන්න කියලා. එහෙනම් අපි ලියා ගන්නවා අපේ වීජීය ප්‍රකාශනයේ y ඍණ 1. y වෙනුවට කීයද ආදේශ කරන්න ඕනේ? 5. 5 ඍණ 1. 5න් එකක් අඩු කරාම කීයද? 4යි. අන්න මේකට කියනවා අපි අගයන් ආදේශ කිරීම. y වෙනුවට 5 ආදේශ කරා. මෙතන x වෙනුවට කීයද? 2 ආදේශ කරා. පැහැදිලිද? තේරුණාද ළමයි? රයිට්. එහෙනම් එච්චරයි. අපි මේ උදාහරණේ ලියන්න.